මිලියන 102ක ඩොලර් මිලියන 102ක රුපියල් මිලියන 30,000ක හොරකමක් වුණ ලූව් මියුසියම් එක ෆ්‍රාන්ස් වල පැරිස් වල මියුසියම් එක ඉදිරිපිට තමයි මම ඉන්නේ. මේ හොරකම සිද්ධ වුණේ ඔක්තෝබර් මාසේ 19 වෙනිදා 4 දිනක් එකතු වෙලා තමයි මේ හොරකම කරේ. මේ හොරකමේ විශේෂත්වය වන්නේ මෙච්චර පුද්ගලයන් ගැවසෙන තැනක මේ හොරකම ඉරිදා උදෑසන වේලාවක තමයි මේක කරලා තියෙන්නේ. මේ වගේ security පද්ධතියක් තියෙන තැනක මේ මියුසියම් එකේ තියෙනවා බිලියන ගණන් වටින ස්වර්ණාභරණ. හොරකම කරපු 4 දිනාගෙන් දෙන්නෙක්ව හොයාගෙන නමුත් හොරකම් කරපු බඩු ටික හොයාගෙන නැහැ. ඔයාට මේ security පද්ධතිය තියෙන වෙනසයි මේ ලූව් මියුසියම් එකේ වුණ හොරකමයි ගැන ඔයාට දැනගන්න ඕන නම් ගිහිල්ලා ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න. මේ වගේ ලස්සන මිනිස්සු ගැවසෙන තැනක ලස්සන ප්‍රංශය තමයි මේ හොරකම සිද්ධ වුණේ. මේ ගැන ගොඩක් ලෝකෙම කැළඹිලා ඉන්නවයි මේ security පද්ධතියේ අවුලක් තියෙනවද කියලා හිතලා.